ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා ජයශ්‍රී මහා බෝධි මණ්ඩලයේදී. තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝකයාට මහා කරුණාවෙන් මේ ධර්මයේ දේශනා කළා. නමුත් තමන් වහන්සේට විශේෂ අධිප්‍රායන් කීපයක් තිබුණා. අවබෝධ කරා වූ චතුරාර්ය සත්‍ය පින්වතුන් හැමදෙනාම දන්නවනේ චතුරාර්ය සත්‍ය ගම දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. මේ තමයි චතුරාර්ය සත්‍ය. කවදාවත් වෙනස් නොවන සමකල්හිම ක්‍රියාත්මක වෙන හෝ විද්‍යමාන වන ධර්ම පිළිබඳ දේශනාව. සත්‍යයක් කියනකොට හැමතිස්සෙම මතක තියාගන්න ඒක දේශනාවකට ප්‍රතිබද්ධයි. සත්‍ය හෝ අසත්‍යනේ. සත්‍ය හෝ අසත්‍ය වන්නේ කොමක්ද? දේශනා කරපු දෙයක්. යමෙක් කියපු දෙයක් තමයි සත්‍ය හෝ අසත්‍ය වෙන්නට පුළුවන්. එනිසා චතුරාර්ය සත්‍ය යනු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒක ලෝකේහි සැබවින්ම ක්‍රියාත්මක වෙනවද විද්‍යමානද? ඒ අනුව ඒක කිසිවිටකත් බොරු නොවන සත්‍යයක් ලෙස අපි දක්වනවා. ඒ චතුරාර්ය සත්‍ය තථාගතයන් වහන්සේ තනියම අවබෝධ කරගෙන ලෝක සත්‍යයට දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මය සමහර ශ්‍රාවකයෝ ශ්‍රවණය කිරීම තුලින්ම අවබෝධ කරගත්තා. සමහර ශ්‍රාවකයන්ට ඒක අවබෝධ කරගන්නට වෙන්නේ පුහුණුව තුලින්. එවන් වූ ශ්‍රාවකයන්ට පුහුණුව තුලින් ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය ශ්‍රාවකයන්ට ශ්‍රවණය තුලින් සම්පූර්ණයෙන් ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයන්ට වාසය කිරීමට සුදුසු කණ්ඩායමක් සමාජයක් අපි ඉංග්‍රීසියෙන් කියන කමියුනිටියක් ලෙස ඇති කළා. කවරක්ද? සංඝ සමාජය. ඒක තමයි සංඝ රත්නය ලෙස අපි සරණ යන්නේ. මේ සංඝ රත්නය ඇති කිරීමේ සංඝ සමාජයේ ඇති කිරීමේ මූලිකම අභිප්‍රාය උනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ සත්වයන්ට අවබෝධ කිරීමට පුහුණුව ලැබීමට තැනක් සකස් කිරීම. ඒ වගේම ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ කොට අවබෝධ කළා වූ රහතන් වහන්සේලා වැනි උත්තමයන්ට ජීවත් වීම සඳහා පරිසරය සකස් කිරීම. මොකද රහත් වුණොත් ගිහියෙක් ගිහි ගෙදර වාසය කරන්නේ. එයාට සුදුසු නෑ ගිහි ගෙදර. ඒකට සුදුසු තැන ශාසනය. ඊළඟ කරුණ තමන් වහන්සේ නැති කාලයකදී මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනාව රක්ෂා කොට බොහෝ කල් පැවැත්වීම සඳහා සුදුසු සමාජයක් ගොඩනැංවීම. මේකත් විශේෂ අභිප්‍රායක් නැත්නම් අධිප්‍රායක්. තමන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මය බොහෝ කල ශාසන ලෝතුල පවතින්නට සුදුසු විධිවිධාන යෙදීම. එනිසා සංඝ සමාජය ඇති කරවීමේ මූලිකම අධිප්‍රායන් දෙකක් තියෙනවා. ධර්මය අවබෝධ කිරීමට සුදුසු තැනක් සකස් කිරීම. දෙවැනි එක ඒ ධර්මය බොහෝ කල් රක්ෂා කරවන පිරිසක් සකස් කිරීම.